සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් එක්ස්ප්ලෝස් ඩිලා YouTube channel එකේ මෙන්න අද අලුත් වීඩියෝ එකක් මම දානවා. මේක වෙන ටුවර් එකක්, මෝල්ඩිව්ස් ටුවර් එකක්. මායි අපේ අයියේ තමයි ගියේ. මේක එකපාරට ප්ලෑන් කරලා දවස් දෙකකින් ප්ලෑන් කළා. දවස් දෙකක් ඇතුළත ගිය එකක්. යන්න හිණකින්වත් හිතේ තිබ්බේ නැහැ. කොහොම හරි අපි ටිකට් බුක් කරලා මම Skyscanner එකෙන් ටිකට් එක බුක් කරලා පස්සේ booking.com එකට ගිහිල්ලා ඒකෙන් හොටෙල් බුකින් එකක් දාගෙන අපි පස්සේ දවසේ ආවා මේ එයාපෝට් එක ඇතුලේ. මෝල්ඩිව්ස් කියන්නේ ඉතින් ඇත්තටම ලස්සන රටක්. මම පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලුවා මෝල්ඩිව්ස් කොහොමද කියලා. ගොඩක්ම බීච් එක, මෝල්ඩිව්ස් වල බීච් එකේ කලර් එක ඒවට තමයි ගොඩක්ම ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එක තියෙන්නේ. මම බුක් කරාට පස්සේ තමයි දැනගත්තේ ඒක ලක්සරි කන්ට්‍රි එකක් කියලා. එහෙ ගොඩක් වියදම් වැඩි ඇත්තටම. මෝල්ඩිව්ස් කියන්නේ ගොඩක් වියදම් වැඩි කන්ට්‍රි එකක්. මේ ඒ වගේම අපි ගන්න හැම බඩුවකටම ඒ වගේම හැම දෙයකටම ටැක්ස් එක වදිනවා. ඉතින් ඔහොම තමයි අපේ ගමන ආරම්භ කරේ. ඉතින් බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔයාලට ටිකට් බුක් කරගන්න හොඳ මැප් එකක් විදිහට මම නම් සජෙස්ට් කරන්නේ Skyscanner app එක. ඊට අමතරව එක එක එයාලයින් කම්පැනිස් වල එයාලගේ ඇප් තියෙනවා. ගොඩක්ම එයා ඒෂියා, ඊට පස්සේ ගල්ෆ් එයා, ෆිට්ස් එයා වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඒ වලින් ඕන එකකින් ඔයාලට ටිකට් එක බුක් කරගත්තට පස්සේ රිටර්න් ටිකට් බුක් කරාට පස්සේ මේ ඔයාලටම හොටෙල් එකක් බුක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට Skyscanner එකෙන්ම හොටෙල් බුක් කරනවා නම් 125 හරි සාමාන්‍ය මොන හරි ඩිස්කවුන්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ ආයශය ගෙන් නම් ඒ ඇප් එකෙම හොටෙල් බුකින් එක දානවා නම් 125 ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඉතින් මම නම් කරන්නේ සාමාන්‍යයෙන් booking.com එකට ගිහිල්ලා ඒකෙන් තමයි බුකින් එක දාන්නේ. බුකින් එක දාන්න කලින් ගොඩක් ඔයාලා රිවිව්ස් බලන්න. මේ ඒ හොටෙල් බුක් කරපු අය ඒ හොටෙල් පිළිබඳව, ඒ කියන්නේ හොටෙල් රූම් ගැන, ඒකේ තියෙන ෆැසිලිටිස් ගැන යාලා කමෙන්ට් කරලා තියෙනවා. මම ගොඩක් කියන්නේ මම දවසක්ම බැලුවා ඇත්තටම ගොඩක් ඒවා. මොකද මීට කලින් ගියපු ටුවර් එක මම බුක් කරපු හොටෙල් එක ගොඩක් අවුල් ගියා. ඉතින් ඊට පස්සේ අපිට ආයෙ එකක් බුක් කරන්න වුණා. ඒක නවත්ත ගන්න ඕනේ හින්දා මම මේ පාර හොඳට බලලා තමයි හොටෙල් එක බුක් කරේ. ෆ්ලයිට් එකට එද්දී එයාපෝට් එකට එද්දී ආතේ තියෙන්න ඕනි පාස්පෝර්ට් එක, ටිකට් බුක් කරපු එකේ ප්‍රින්ට් එකක්, ඊට පස්සේ වීසා තියෙන කන්ට්‍රි එකක් නම් වීසා එක ඕන. ඊට පස්සේ ওই ටික තමයි වැදගත් විදියට තියෙන්නේ. ওই ටික අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතින් මෝල්ඩිව්ස් කියන්නේ වීසා ෆ්‍රී කන්ට්‍රි එකක් on arrival. ඉතින් ওই ටික අරගෙන එයාපෝට් එකට එන්න. ඒ ටික චෙක් කරනවා එයාපෝට් එකේදී. ඉතින් අපි ෆ්ලයිට් එකට නැංග. දැන් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යන්නේ. මේ ටේක් ඔෆ් කරද්දි ගත්ත වීඩියෝ එක. මෝල්ඩිව්ස් තියෙන පැත්තත් එක්ක ඉතින් අපිට මෝල්ඩිව්ස් වලට යද්දී ගොඩබිම හම්බෙන chance එක 90%කට වඩා අඩුයි. හේතුව ලංකාවෙන් අපි කඩනායක එයාපෝට් එකෙන් පටන් ගත්තාම මෝල්ඩිව්ස් වලට යනකම්ම තියෙන්නේ C එක දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මුල් ටික තමයි ඔය ගොඩබිම ලංකාවේ කෙළවර මීගමු පැත්ත තමයි ඔය පේන්නේ ලස්සනට. එතනින් එහාට ඉතින් C එක තමයි පේන්නේ. ඒ මොකක් වුණත් ෆ්ලයිට් එකේ විඳන් බලද්දී view එක මාරම ලස්සනයි. ඉතින් මේක තමයි අපිට ෆ්ලයිට් එකේදී හම්බුණු කෑම වේල. චොකෝ බන් එකක් තිබ්බා, පස්සේ ඩ්‍රින්ක් එකක් තිබ්බා,
ඔරෙන්ජ් ඩ්‍රින්ක් එකක්. ඔය ටික තමයි තිබ්බේ. සොරි තව එග් තිබ්බා. ඉතින් දෙන්නටම හම්බ වුණා. කොහොම හරි පැය එකමාරක් වගේ තමයි මෝල්ඩිව්ස් වල ලෑන්ඩ් කරන්න. මෝල්ඩිව්ස් වල කිට්ටු කරලා මේ පේන විදිය අයිලන්ඩ් ටික ඒවා වල කියන්නේ ඇටෝල් කියලා. මෝල්ඩිව්ස් වල තියෙන ඇටෝල් ඒවා ලස්සන පුංචි දූපත් සමූහයක් අර ෆ්ලයිට් එකේ උඩින් යද්දි පේනවා. ඒක මාරම ඒ view එක නම් මාරම ලස්සනයි ඇත්තටම. මම දන්න විදිහට නම් මෝල්ඩිව්ස් වල අඳුනගත්ත අයිලන්ඩ් ඒ කියන්නේ මිනිස්සු ඉන්න අයිලන්ඩ් 136ක් තියෙනවා කියලා තමයි අහලා තියෙන්නේ. ඒකත් සාමාන්‍යයෙන් ගොඩක් දුරින් තමයි පිටන්නේ. සමහර ඒවා ළඟයි. ගොඩක් වෙලාවට මාලි ටවුන් එකයි හුළුමාලි ඔය දෙක එකට අල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අලුතින් පාලමක් හදලා තියෙනවා. ඒ නිසා ඒ දෙක අතර බස් සර්විස් එකකුත් තියෙනවා. අනිත් දූපත් වලට යන්න නම් සාමාන්‍යයෙන් ෆෙරි යූස් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට ස්පීඩ් බෝට් වල යන්න පුළුවන්. එහෙම නැත්නම් සී ප්ලේන් යූස් කරන්න පුළුවන්. සී ප්ලේන් වල නම් කොස්ට් එක වැඩි. ස්පීඩ් බෝට් වල ඒ ප්‍රයිස් එකට අවුලක් නෑ. ඒ කියන්නේ දුරත් එක්ක බලද්දී ඒ ස්පෙන්ඩ් කරන ගාන අවුලක් නෑ කියලා මං හිතනවා. අපි නම් ගොඩක් වෙලාවට ෆෙරි තමයි යූස් කරේ. ඒකේ ගොඩක් අඩුයි. ඩොලර් 1 ඩොලර් 2ක් වගේ සාමාන්‍යයෙන් ළඟ අයිලන්ඩ් එකට යන්න යූස් කරන්න. ඉතින් මේ ලෑන්ඩ් කරන්න යන්නේ ෆ්ලයිට් එක හුළුමාලේ තියෙන වෙලේනා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. ඒ වෙලාවේ ගත්ත වීඩියෝ එකක් තමයි මේ ඔයාලට පේන්නේ. අර පේන්නේ ඇති මාලි ටවුන් එක. ඊට පස්සේ තියෙන බ්‍රිජ් එක. අපි මේ ලෑන්ඩ් කරන්නේ හුළුමාලේ වෙලේනා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. හුළුමාලේ ටවුන් එකේ තමයි හදලා තියෙන්නේ. මේකත් අර අපේ ලංකාවේ පෝට් සිටි එක වගේ තමයි කියන්නේ. ගොඩ කරලා හදපු කොටසක් මේ එයාපෝට් එක තියෙන්නේ. ඉතින් අපි ලෑන්ඩ් කරා එයාපෝට් එකේ. අපි ෆ්ලයිට් එකෙන් එළියට ඇවිල්ලා ඉතින් බස් එකට නැගලා බස් එකේ නැගලා එයාපෝට් එක ඇතුළට යන්න පිටත් වුණා. මේ තමයි බස් එක. ඉතින් මේ තමයි පළවෙනි දවසේ අපි ඇවිදපු ප්‍රදේශය. කියන්නේ එයාපෝට් එකේ ඉඳලා මාලි ටවුන් එකේ පාක් හවුස් හෝටල් එකේ තමයි ඒ දවස් ටිකම නැවතුනේ. පාක් හවුස් හෝටල් එකේ ඉඳලා මාලි සිටි එකේ තමයි ෆස්ට් ඩේ එකේ අපි ඇවිද්දේ. ඉතින් ඒ ඔයාලා දැක්කේ මැප් එක පළවෙනි දවසේ අපි ඇවිදපු. හෝටල් එක තියෙන්නේ මාලි සිටි එකේ සෙන්ටර් එකට වෙන්නේ. කියන්නේ බීච් සයිඩ් එකේ නෙමෙයි. ඒ කොහොම ගත්තත් ඉතින් බීච් එකට යන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ ඇත්තටම. කොහොම හරි ඒ හෝටල් එක නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒකේ සර්විස් එක ගොඩක් හොඳයි. අපි එයාපෝට් එකකින් ඔක්කොම ක්ලියර් කරගෙන එළියට ඇවිත් ලගේජ් එහෙමත් අරගෙන මෙතන තමයි ටර්මිනල් එක. වෙලේනා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ෆෙරි ටර්මිනල් එක මෙතන තියෙන්නේ. අපිට ඉතින් මෙතන යන්න ඕන මාලේ ටර්මිනල් එකට. මාලේ ෆෙරි ටර්මිනල් එකට. ඉතින් අපි ෆෙරි එකක නැගලා අපිට ගියේ ඩොලර් 2යි දෙන්නට. මේ කියන්නේ රුපියා ගත්තොත් කෙනෙකුට 15 රුපියා එහෙම තමයි වියදම් වුණේ. ඊට පස්සේ මේවාලා දකින්නේ වෙලේනා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකත් මාලෙත් අතර view එක. ෆෙරි මේ වගේ දේවල් ගැන වෙන කන්ට්‍රීස් වල වගේ නෙමෙයි මේ රටේ ගොඩක්ම පාවිච්චි වෙන මේවා. ගොඩක් යූස් වෙන්නේ.
ඇතින් පේන නැවනවත්තලා තියෙන තැන ස්නෝකලින් කරන්න සයිට් එකක් තියෙනවා. එතන අපි පේ කරන්න ගොඩම ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එක වැඩි පැත්තක්. මේ තමයි අපි නැවතුන රූම් එක. ඇත්තටම අවුලක් නෑ රූම් එක. ඇත්තටම 4 days අපිට වියදම ඔක්කොම සම්පූර්ණයෙන්ම ගියේ මේ මුලින්ම booking.com එකෙන් 60,000 පේ කරන්න ඕන. පස්සේ මෙහෙට ආවට පස්සේ මෙහෙට يعني මෙහි වියදම් වලට අමද මෙහි ටැක්ස් එකක් වදිනවා. හැම එකකට ඩොලර් 50ක් අපිට ඒකට වෙනම ගෙවන්නේ. ඔක්කොම කොහොම හරි 80,000 rupees වගේ තමයි වියදම් වුනේ. පළවෙනි දවසේ කොහොම හරි අපි රූම් එකේ පොඩි රෙස්ට් එකක් අරගෙන පස්සේ එළියට ආවා. එළියට ඇවිල්ලා මේ මොස්ක් එකක් ළඟ ඒ ළඟම තියෙන මොස්ක් එකක් ගොඩක් මෝල්ඩිව්ස් කියන්නේ මුස්ලිම් කන්ට්‍රි එකක්. ශ්‍රී ලංකාවේ තියෙන සමහර ඉන්ස්ටිටියුට් ගොඩක් මෙහෙත් තියෙනවා. දැන් සිංග එක ඊට පස්සේ බැංක්ස් ගත්තම කොම් බැංක් ඊට පස්සේ BOC ඒ වගේ තව ගොඩක් දේවල් තිබුණා. ඊට අමතරව ශ්‍රී ලංකන් ෆුඩ් අයිටම් අපිට try කරලා බලන්න පුළුවන් කොත්තු ඊට අමතරව හැමදේම තියෙනවා මෙහෙ. සෝඩිට් වර්ග පසු ටූරිස්ට්ලා ගොඩක් වෙලාවට මෝල්ඩිව්ස් ගිහම අපි ගොඩක් වෙලාවට දකින්නේ බීච් සයිඩ් එකේ ෆොටෝස් ඊට පස්සේ ඇටෝල් ෆොටෝස්. ඕවා මේ තමයි අපි නොදකින්න පැත්ත. මේ මාලේ ටවුන් එක ඒ කියන්නේ සෙන්ට්‍රල් ඔෆ් ද මාලේ. ඒක සාමාන්‍ය විදිහට මිනිස්සු ජීවත් වෙන يعني ලංකාව වගේම මේ බයික් එහෙම ගොඩක් යූස් වෙනවා. කියන්නේ කන්ට්‍රි එකේ ලොකු වෙහිකල් මුකුත් එහෙම ලොකුවට නෑ. පාරවල් එහෙමත් ගත්තාම ගොඩක් පොඩි. ඉතින් බයික් එහෙම තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. පාරවල් වල එක දිගට බයික් නවත්තලා තියෙන සමාදන් වල. මාර්ග නීති කියලා ලොකුවට දෙයක් නෑ. ඉතින් හෙල්මට් දාන්නෙම නෑ ගොඩක් අය. ගොඩක් අය නෙමෙයි දාන්නෙම නෑ. මේ තමයි අර මෙහි තියෙන ස්පෙෂල් මොස්ක් එකක්. ඉතින් මේක මුස්ලිම් රටක කියන මේකේ ගොඩක් වෙලාවට සිකුරාදා දවස් එයාලා වර්ක් කරන්නේ නෑ. ඒ සතිය දවස්වලත් ගත්තම හවස 1:00 පස්සේ 4 වෙනකන් ඕපන්. ඊට පස්සේ 4 ඉඳන් 4:00 වෙනකන් නෑ. අය 4:00 ඉඳන් තමයි එයාලා අය වර්ක් කරන්නේ. කඩවල එහෙම හරින්නේ අන්න ඒ ටයිම්ස් වලට. මෙහි පොපියුලේෂන් එක ගත්තම සම්පූර්ණ මෝල්ඩිව්ස් වලම 5 lakh වගේ තමයි පොපියුලේෂන් එක. අපි දැන් මේ ඉන්නේ ජෙටි ලේන් එක සයිඩ් එකේ. ඒ කියන්නේ ජෙටි 1 2 3 4 5 කියලා එහෙම 6 යනකම් තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ එක ජෙටි එක අයිලන්ඩ් වලට එහෙම එක අයිලන්ඩ් වල තමයි ෆෙරි යන්නේ. ඉතින් මේ හරිය තමයි මේ බීච් සයිඩ් එක. ඉතින් අපි මෙතනින් කෙලින්ම ලෝකල් මාකට් එක පැත්තට ගියා. ලෝකල් මාකට් එකේ සාමාන්‍ය ලංකාවේ තියෙන පළතුරු හැම එකම වගේ තියෙනවා. කියන්නේ එතෙන් ගිහුවම සාමාන්‍යයෙන් අර ලංකාවේ මාකට් එක වගේ තමයි අපිට දැනෙන්නේ. මේ මාලේ ටවුන් එකේ මැප් එක. මාලේ අයිලන්ඩ් එක මේ සම්පූර්ණම මෝල්ඩිව්ස් වල තියෙන අයිලන්ඩ්. ස්පෙෂල් අයිලන්ඩ් විතරයි. මේ බීච් එකේ තියෙන මේ වෝකින් පාත් එක ඇත්තටම එතන ඇවිදින්න මං වෙන මාසෙයි එතන මාරුම් ෆීලින් එකක් තියෙන එක අමුතුයි හරියට. ඒ කියන්නේ වෙන තැනක මං විඳලා නැහැ මේ වගේ ෆීලින් එකක්. ඒ කියන්නේ බීච් එක බලන මේ හරියන ලෝකල් මාකට් එක. ඉතින් මෙතන ටිකක් වෙනස් අනිත් තැන් වල වඩා පොඩ්ඩක් විනාශ වෙලා තියෙන. ඒ කියන්නේ මිනිස්සු අපවිත්‍ර කළ පරිසරය. අපි ටී එකක් බීවා. මසාලා ටී එකක්. මසාලා ටී එකට ගේස් 11 මෝල්ඩියන් රුපියල්ස් 11යි එකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 220ක් වගේ ලංකාවේ සල්ලි වලින්. අපි ඉතින් එතනින් කෙලින්ම මාකට් එක ඇතුළට ගියා. මේ තමයි මාකට් එක ඇතුළේ. එතනම තමයි හාබ් එකක් තියෙන ටිකක් ඈතින්. මේ මාකට් එක ඇතුළ ඔයාලට පේන්නේ පළතුරු වර්ග එහෙම සාමාන්‍යයෙන් හැමදේම වගේ තියෙනවා. ලංකාවේ තියෙන දේවල්ම තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. වෙද එක ගත්තත් වෙනසක් නෑ. ලංකාවේ වෙද එක වගේම තමයි තියෙන්නේ. හැබැයි පොඩි වෙනසක් තිබුණා. අපි දවල් 12ට වගේ එළියට බහින්දින් ගොඩක් රස්නයක් නම් දැනුනේ නෑ. සමහර දවස්වල එහෙම දැනෙනවා කියලා යාලා කියනවා. මේ ලේන් එක බීච් සයිඩ් එකට යන්න පුළුවන්. මේ ඔයාලා පේන්නේ මඩු එතන අර කෑම දානවා මෙතන. ඉතින් මේ මාළු අල්ලන දැනක් මං හිතන්නේ මේ ඇති කරන සත්තු වගේක්. ඒ කියන්නේ
යාලා ඇති කරන්නේ මේ පස්සේ මාකට් එකට ගන්න තමයි මං හිතන්නේ. අර ඈතින් පේන්නේ හාබර් එක. ඉතින් මෙතන පොඩි පුංචි ලයිට් හවුස් එකක් වගේ. මේ අපි ආවේ සාමාන්‍යයෙන් වෙලාව 5:30 වගේ ඇති. ඔය බීච් එක පේන විදිය. මේක නම් අහම්බෙන් කැප්චර් වුණු වීඩියෝ එකක්. අර ඈතින් පේන වලට ශ්‍රී ලංකන් ෆ්ලයිට් එකක් වෙලේන ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ලෑන්ඩ් කරනවා. ඉතින් අපිට ඒක අපි මෙහි ඉඳන් මාලේ සිටි එකේ ඉඳන් ඒක දැක්කේ. ඊට පස්සේ ඒක වීඩියෝ කරගත්තේ. අපි පොඩි වෙලාවකදී මෙතන හිටියා. ඇත්තටම ඒ හුලගත් එක්ක පොඩි රිලැක්ස් එකක් පොඩි වෙලාවක් ඉඳලා ඉතින් ඒ දවස් කම්ප්ලීට් කරා. ඉතින් අපි පළවෙනි දවසේ මෙහෙට ආවේ මෙහි වෙලාවෙන් 10:00 වගේ උදේ. ඉතින් ඒ දවසේ අපි 4 වෙනකන් විතර පොඩ්ඩක් රෙස්ට් කරලා තමයි හවස් වරුවේ තමයි මාලේ සිටි එකේ එක සයිට් එක ඇවිදින්න ආවේ. ඉතින් ඊතුරු වීඩියෝ එක ඊළඟ වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. හුළු මාලේ විලිංගිලි සහ මාලේ ඊතුරු කොටසේ රස්ෆන් වල ඇවිදපු ඒවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක කැමති නම් ලයික් එක කරන්න. සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා හෙල්ප් එකක් දෙන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.